හරි. එතකොට මේ වීඩියෝ එකෙන් ආට පෙන්වන්න උත්සාහ කරන්නේ මොකද්ද මේ ස්ටුඩන්ට් ලීඩර් බෝඩ් එක කියන්නේ කියලා. හරි. දැන් මෙතන එක්සැම්පල් එකක් තියෙනවා. මම නිකන් සාමාන්‍ය විදිහට මේ දැන් අපි මේක අප්ඩේට් කරලා නැහැ. සයිට් එක සාමාන්‍යයෙන් හදලා ටෙස්ට් කරපු විදිහමයි මේ තියෙන්නේ. හරි. එතන මේකේ මොකද්ද වෙන්නේ? අපි කතා කරමු මේ මොකද්ද වෙන්නේ කියලා. හරි. ස්ටුඩන්ට් ලීඩර් බෝඩ් එක කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ඔයා දැන් එන්රෝල් වුණානේ ක්ලාස් එකකට. හරි. එතකොට ඒ ක්ලාස් එකට එන්රෝල් වුණාට පස්සේ ඔයාට සතියෙන් සතිය. හරි. සතියෙන් සතිය මෙන්න මේ එක්සෑම් පේපර්ස් කියන ටැබ් එකට ගියාට පස්සේ මට යම් කිසි වෙලාවක් දෙනවා මම ඒක දැනුවත් කරනවා අපේ ගෲප්ස් තුල. හරි. ඒතකොට ඒ වෙලාව තුල ඔයා මෙන්න මේ exam papers කියන ටැබ් එකට යන්න. උතර ඔයාට මෙතන පෙන්නනවා MCQ exam paper එකක්. ඒතකොට මේකට ඔයා enroll වෙලා, ඒ කියන්නේ මේකට ආයි payment එකක් කරලා දිනනවා නම් අදාළ class එකට දාලව ඊට අදාළ exam paper එක ඔයාට මෙතන පෙන්නනවා. හරි. ඒතකොට යම් කිසි වෙලාවක් දෙනවා. හරි. time period එකක් දෙනවා. හරි. ඒ වගේම time duration එකක් දෙනවා. ඒ duration එක තුල ඔයා මේකේ MCQ ටිකක්, ඒ කියන්නේ MCQ 10ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන්. හරි නිවැරදිව පිළිතුරු ලියලා ඒ අදාළ ටයිම් ඩියුරේෂන් එක ඇතුළත හරි ඔයා මේක අපිට සබ්මිට් කරන්න ඕනි. හරි ඒක සබ්මිට් කරේ නැත්නම් ඔයා මෙතනින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔයාට එතනින් එහාට දැන් මේ ටයිම් පීරියඩ් එකක් පයින්නවා. ඒ පෙන්නට පස්සේ ඔයාට මේක නැවතත් සබ්මිට් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ හරි ටයිම් එකට හැමෝම පන්තියේ හැමෝම ළමයි එකම වෙලාවේ MCQ පේපර් එකකට සතියෙන් සතිය මුහුණ දෙන්න ඕන සියලුම ග්‍රේඩ්ස් වල. හරි. ඉතින් ඔයා මේකට මුහුණ දුන්නාට පස්සේ ඔන්න ඔටෝමැටිකලිම දැන් උදාහරණයක් විනාඩි 5ක් තුල ඔයා මේක කරන්න අවශ්‍ය නම් විනාඩි 5ක් තුල ඔයා මේක කරලා ඊට පස්සේ ඒක අවසානයේදී ඔටෝමැටිකලිම අප්ඩේට් වෙනවා ඔයාගේ මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ ඔයාගේ ලකුණු ටික. කියන්නේ ඔයා මේක කරපු ගමම ඔයාට ලකුණක් බලා ගන්න පුළුවන් සහ ඔයාගේ රෑන්ක් එක පන්ති කීවෙනියද ටොප් පර්ෆෝමර්ස් ඔයාට සාමාන්‍ය ටොප් පර්ෆෝමර්ස් අතර ඔයා ඉන්නවද 1 2 3 අතර ඉන්නවද සහ නැත්නම් පන්ති ඉන්න සියලුම සිසුන් අතරින් ඔයා කීවෙනියද කියන එක දැන් මෙතන එක්සැම්පල් එකක් දාලා තියෙන්නේ. හරි සාමාන්‍ය අපි ටෙක්ස්ට් කරපු එක. හරි ඒතර මෙතන කීවෙනියද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ස්ටුඩන්ට් ලීඩර් බෝඩ් එකෙන් ඔයාට පුළුවන් හැම සතියෙම ඉතින් ඔයා පන්තියේ කීවෙනියද 6 වසරේ ධම්ම A levels දෙනකම් සිසුන්ට ඔයා අදාළ වාගේ ග්‍රේඩ් එක අනුව ඔයා පන්තියේ කීවෙනියටද ඉන්නේ ඔයාගේ දක්ෂතාවය කොතනද තියෙන්නේ කියලා බලා ගන්න. ඉතින් මම හිතනවා දැන් පොඩි මේ ඉන්න කෙනෙක් නම් 6 7 8 9 නම් අම්මලා තාත්තට පුළුවන් තමන්ගේ දරුවා කොතනද ඉන්නේ කියලා හැකියාව බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයා O levels නැත්නම් A levels ඔයා තනියම මේ වැඩ ටික කරගන්න ඕන. ඔයාටම හැකියාවක් තියෙනවා. ඔයා පන්තියේ කොතනද ඉන්නේ ඔයාගේ දක්ෂතාවය කොතනද දීලා තියෙන්නේ කියලා ඔයාටම බලා ගන්න. ඉතින් ලීඩ් බෝඩ් එකේ කතන්දරය කොහොමයි ඒක අපි ගෲප්ස් වල තවදුරටත් දැනුවත් කරනවා. ඉතින් ගොඩක් ඔප්ෂන් එකක් ඔන්න දීලා තියෙනවා ලීඩර් බෝඩ් එකේ කතන්දරේට.